මේ පසුබිමෙන් පෙනෙන ආයතන ගැන ඔබ දැනුවත්ද? මේ තියෙන්නේ 1873 අංක 2 දරන ආඥා පනත මගින් පිහිටවපු ශ්‍රී ලංකා නීති විද්‍යාලය. එවකට සිලෝන් ලෝ කොලෙජ් විස තමයි මේ ශ්‍රී ලංකා නීති විද්‍යාලය හැඳින්වනු ලැබුවේ. 1874 වසරේදී තමයි මේ ආයතනය පිහිටුවේ. ලංකාවට නීතිඥවරුන් බිහි කරන ප්‍රධානතම ආයතනය තමයි මේ ශ්‍රී ලංකා නීති විද්‍යාලය. ඔබ කොළඹ විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, යාපනීය විශ්වවිද්‍යාලයේ, ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් LLB උපාධි ප්‍රවේශය හැදෑරුව මේ නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය අනිවාර්යයෙන්ම සමත් වෙන්න ඕන නීතිඥවරයෙක් විදිහට පත්වීම ලබන්න. ඉතින් තවත් දෙයක් කියන්න තියෙනවා. මේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සෑම වසරකම විද්‍යාර්ථීන් තෝරා ගැනීමේ විභාගයක් පවත්වනවා. මේ වසරේ අප්‍රේල් 30 දක්වා මේ විභාගයට අයදුම්පත් යොමු කරන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ගොඩක් අය අහනවා මේ නීති විද්‍යාලය පෞද්ගලික ආයතනයක්ද කියලා. ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. මේ නීති විද්‍යාලය පාලනය කරන්නේ සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවයි. ඒ සභාවේ සභාපතිවරයා තමයි ගරු අගවිනිසුරුවරයා. ඒ වගේම අපේ ගරු නීතිපතිතුමා, ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමත් මේ නීති අධ්‍යාපන සභාවේ සමාජිකත්වය දරනවා. එතනින්ම ඔබට තේරුම් ගන්න පුළුවන් නේද ලංකාවේ නීති ක්ෂේත්‍රය සම්බන්ධ මෙවන් විශාල චරිතත් මෙතන සමාජිකත්වය සභාපතිත්වය දරනවා කියන්නේ නීති විද්‍යාලය කියන්නේ සම්පූර්ණයෙන්ම රජයේ ආයතනයක්. ඉතින් ඔයාලටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ජයග්‍රහණය කරන්න. අවශ්‍ය වෙන්නේ ඕනෑම වසරක උසස් පෙළ විභාගයට කුමන විෂය ධාරාවකින් හෝ පෙනී ඉඳලා අවමය C සාමාර්ථ 2ක් සහ S සාමාර්ථයක් පමණයි. ඉතින් අපේ අලුත්ම පන්තිය ආරම්භ වෙනවා අප්‍රේල් මාසේ 4 වෙනිදා රාත්‍රී 8ට. Zoom සහ YouTube ඔස්සේ තමයි අපේ පන්තිය ආරම්භ වෙන්නේ. ඔයාලටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා එකපාරින්ම පළමු වතාවෙත්ම මේ නීති ප්‍රවේශය විභාගය ජයගෙන අභිමානවත් නීතිඥවරයෙක් විදිහට ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කරන්න.